පියාණන් සහෝදර සහෝදරියනි අද නියමිත සුවිශේෂය තුළ මා චරිත දෙකක් මෙහි කරන්න අද ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ. පළවෙනි චරිතය තමයි ධනවතා. ධනවතාගේ මේ උපමාව නැත්නම් ධනවතා ඊට පස්සේ ලාසරස් මේ උපමාව ඊටමත් සුවිශේෂී. මම එහෙම කියන්නේ ධනවතා කියන්නේ උපරිමයෙන්ම තමන්ගේ ජීවිතේ උපරිම සැපවින්ද පුද්ගලයෙක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ උපමාවේ සඳහන් වෙනවා ධනවතා ළඟ තමයි ලාසරස් ඉන්නේ. ලාසරස් ඒකට අන්ත අසරණ වෙලා අපි කියනවා තුවාල පවා ලෙව කන තරමට බල්ලොත් ඒ තරමට අන්ත අසරණ වෙච්ච ලාසරස්ට මේ කිසිම අපි කියනවා එක අඟලක්වත් මුද්දක්වත් අපි කියනවා සැනසීමක් නැත්තම් උදව්වක් කරන්න එක ඉච්චි දෙයක් හරි ලාසරස් ඒ තරමට වැටිද්දී ධනවතා කිසිම ගානක් ගන්න නැහැ. එතකොට අන්තිමේදී මේ උපමාව තුළ ධනවතා නිරේට යනවා, ලාසරස් ස්වර්ගයට යනවා. මොකක්ද මේකේ හේතුව? දැන් කිසිම වැරැද්දක් කරපු නැති මේ ධනවතා කොහොමද යන්නේ නිරේට? ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි ධනවතා දැකත් ගණන් ගන්නේ නැහැ. ඔන්න ඔය කරුණ කරගෙන අපි මෙහි කරොත් ඔබගේ මගේ ජීවිතය අපි ටිකක් මෙහි කරොත් අපි පව් කරද්දී සමහර වෙලාවට ඒ පාපේ ගණන් ගන්නේ නැහැ. ඔය කරලා දැම්මා. නමුත් අපි ටිකක් හිතන්නට ඕන මේකේ තියෙන බරපතලකම. පොඩි දෙයක් ඇති ලොකු වෙන්නට. ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක් ඇති ලොකු වෙන්නට. නම් මේ පොඩි දේ තමයි අයින් කරගන්න ඕන. ධනවතා හිතුවේ නෑ. තමන් කිසි වැරද්දක් කළා නෑ. හරි මම යන්නේ ස්වර්ග රාජ්‍යයට. හැබැයි තේරුන්නේ නෑ ධනවතා කරපු වැරද්ද. ආබ්‍රහම් තුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා ඔබ ලොකු වැරද්දක් කළා තියෙන්නේ. ලාසරස් දහදුක් විදිද්දී ඔබ ගණන් ගත්තේ නැහැ. අපි අද සෞදෙනි ඔබගේ වගේ චින්තනය කරලා ඒ වගේ සිද්ධියක් හම්බ වෙනවා. නෑ සිද්ධියක් හම්බ වෙනවා. එනම් මේ සිද්ධියක් හම්බ වෙද්දී අපිට කල්පනා කරන්න ඕන මම ලාසරස් වගේ වුණොත් ධනවතාට ඒක යමුතුනේ. මම ලාසරස් වගේ වුණොත් ඒ කියන ඒ අවස්ථාව මට එළවුණොත් මට මොකද වෙන්නේ? අපි ගොඩක් වෙලා රොතන හිතන්නේ නැහැ. අපිට හිතන්නට ඕන අපි අසරණ අවස්ථාවක් තියෙනවා. ඒ අසරණ වෙන අවස්ථාව දන්නේ නැහැ කොහොමද කොයි වෙලාවෙද. හැබැයි අපි හිතන්නේ අපි උදව්වක් කරන්න ඕන වෙලාවට උදව්වක් කරන්න ඕන. ඒ උදව්ව අපි දැක මේ මනුස්සයෙකුට දෙන්නට ඕන නමුත් ඇතුළාන්තයේ කියනවා ආත්මාර්ථකාමීත්වයේ තුල පැහැලා වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඔබගේ උදව්වක් ඉල්ලන්න උත්සාහ කරනවා නම් මේ පුද්ගලයන් දෙන්න හදවතින් දෙන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේට කියමු ඒ අවශ්‍ය කරන ශක්තිය ඒ මාර්ගය දෙන්න කියලා. ආමේන්.